හෙලෝ කට්ටිය කොහොමද ඉතින්? අපි අද මේ ආවේ රිදීගම පැත්තට. අපි මුලින්ම යන්නේ රිදීගම මොනරාකල රම්බඩගල රජමහා විහාරයට. කුරුණෑගල ඉඳන් නුවර පාරේ කිලෝමීටර් 3ක් විතර ඉදින් හම්බ වෙන මල්ලෝපිටිය හන්දියෙන් කැප්පෙටිගල පාරේ කිලෝමීටර් 21ක් විතර ආම ඔයාලට මේ විහාරයට එන්න පුළුවන්. විහාරයට ඇතුළු වෙද්දිම දැකපු විශේෂ දෙයක් තමයි මේ ඉස්සරහ තියෙන බෝඩ් ටික. මේ බෝඩ් ටිකේ සටහන් වෙන්නේ රිදීගම අපට බලන්න තියෙන විශේෂ ස්ථාන කීපයක්. පාංගල view point එක, රිදී විහාරය, කහටගාමින් පතල සහ තවත් දියැලක් පිළිබඳ මේ සටහන් කරලා තියෙනවා. අද මේ ගමනාවේ අපි දෙන්න විතරක් නෙමෙයි. අපේ පවුල කීප දෙනෙකුත් අපි අද අපේ ගමනට එකතු කරගත්තා. මේ විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් ඓතිහාසික රජමහා විහාරයක්. වර්තමානයේදී ඒක තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි මෙහි පිහිටි ගලේ නෙලා ඇති අඩි 67 උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ ප්‍රතිමාව මුලින්ම නෙලීම ආරම්භ කරලා තියෙන 2002 වර්ෂයේ සැප්තැම්බර් 13. මේ ප්‍රතිමාව නෙලීම සඳහා යොදාගෙන තියෙන්නේ ඉන්දියානු ජාතික නිර්මාණ ශිල්පීන්. 2001 වර්ෂයේ ඇෆ්ගනිස්තානයේ බාමියෙන් නිම්නයේ තිබුණු සුවිශාල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම හේතුවෙන් ඒට ප්‍රතිඋත්තරයක් විදිහට තමයි මේ පිළිමේ නෙලීමට අදහස් ඇති වෙලා තියෙන්නේ. මේ පිළිමේ නෙලීම ආරම්භ කරපු දවසේ ඉඳන් වර්තමානයේ දක්වා පිළිම නෙලීමේ කටයුතුවලදී සිදුවුණු සුවිශේෂී අවස්ථා ඡායාරූප ගත කරලා සහ ඒ පිළිබඳ සියලු විස්තර මේ ස්ථානයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක දැක්කම තේරුම් ගන්න පුළුවන් මේ පිළිම නිර්මාණය කෙතරම් අසීරු සහ කෙතරම් කල්ගත වෙන දෙයක්ද කියලා. මේ විස්තර ටික බැලුවම අපිට හිතා ගන්න පුළුවන් මේ ඉන්දියානු නිර්මාණ ශිල්පීන් කොච්චර දක්ෂද කියලා. ඒ වගේම කොච්චර කැපකිරීමකින් හා කෙතරම් සියුම්ම මේ නිර්මාණය සිදු කරලා තියෙනවද කියලා. ඔයත් රිදීගම පැත්තේ සංචාරය යන කෙනෙක් නම් මේ බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. රම්බඩගල්ල විහාරයේ ඉඳන් අපි දැන් මේ යන්නේ රිදී විහාරේ නරඹන්න. රම්බඩගල්ලේ ඉඳන් කුරුණෑගල පැත්තට ආපහු වෙද්දී ඔබ මේ දකින මංසන්ධියෙන් හැරලා රිදී විහාරයට පිවිසෙන්න හැකියි.
කුරුණෑගල කියන්නේ ඉපැරණි රාජධානි 4ක් සඳහා මුල්වුණු ප්‍රදේශයක්. ඒ නිසාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව ඉපැරණි සිද්ධස්ථාන රාශියක් දකින්නට ලැබෙනවා. ඉන් සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර රාජධානිය දක්වාම දිව යනවා. කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පිහිටා තියෙන රිදී විහාරයත් එවැනි දිගු ඉතිහාසයක් තියෙන පුදබිමක්. පැරණි නටබුන් රැසක් මේ භූමිය තුල දකින්නට ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් අතර කාල සමය තුල අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලී මහා සෑය ඉදි කරනු ලැබුවා. එම දාගැබ සෑදීම සඳහා අවශ්‍ය විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය රටේ විවිධ ස්ථානවලින් ගෙන ගිය බව ඉතිහාසයේ මතයක් පවතිනවා. එම ඓතිහාසික මූලාශ්‍රවලට අනුව චෛත්‍ය සෑදීම සඳහා යොදාගත් රිදී මේ විහාර භූමිය ආශ්‍රිත ප්‍රදේශයෙන් ලබාගත් බව තමයි සැලකෙන්නේ. රිදී විහාර භූමිය තුල ප්‍රධාන වශයෙන් විහාර 3ක් දක්නට ලැබෙනවා. ඒ මහා විහාරය, උඩ විහාරය සහ වරකා වැළඳූ විහාරය. අපට මේ මුලින්ම හම්බ වෙන්නේ වරකා වැළඳූ විහාරය. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙය හින්දු දේවාලයක හැඩයකින් යුත් ගොඩනැගිල්ලක් වීමයි. ජනප්‍රවාද අනුව අනුරාධපුර යුගයේ විසූ ඉන්ද්‍රගුප්ත නම් හිමිනමක් විසින් මෙම ස්ථානයේ වරකා වැළඳුන් නිසා මේට එම නම් ලැබී ඇති බව කියවෙනවා. මෙහි ඇති ගල්කණු අලංකාර කැටයම් මගින් හැඩගන්වා තිබෙනවා. මෙම විහාරය දෙස බැලූ බැල්මට කියන්න පුළුවන් දෙයක් තමයි පොළොන්නර යුගයේ හින්දු ආභාෂය මේ සඳහා ලැබී තිබෙන බව. ඒ වගේම විහාර ගර්භය තුළ ඇති පිළිම සහ චිත්‍ර මහනිරුගේ ලක්ෂණ පෙන්වනවා. ඒ කියන්නේ මේ විහාර සලකපුවාම විවිධ රාජධානිවල පැවති විවිධ කලා ආභාෂයන් මේ නිර්මාණය කෙරෙහි බලපා තිබෙනවා. දුටුගැමුණු රජතුමා මෙම විහාරය ඉදිකිරීමෙන් පසු විවිධ රජවරුන් මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉන් ප්‍රධානතම රජු වන්නේ මහනිරුගේ රජකම් කළ කීර්තිසිරි රාජසිංහ රජතුමා. දැන් අපි මේ ඇතුල් වෙන්නේ රිදී විහාර භූමියේ පිහිටි ප්‍රධානම විහාරය වන මහා විහාරයට. මහා විහාරයට ඇතුළන දොරටුවේ ඉහළින් සුවිශාල මකරන තොරණක් සහ දෙපසින් සිංහ රූප දෙකකින් සමන්විතයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙද්දීම දකින්න හම්බ වෙන්නේ විශාල තඹරන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. දුටුගැමුණු රජතුමා විසින් ඉන්දියාවේ සිට රැගෙන එන අතරතුරදී කරත්තේ එරී යාම නිසා මෙම පිළිමය රිදී විහාරයට අහසින් වැඩි යෑයයි සැලකෙනවා. මහා විහාරය තුළ මහනුවර සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් දැකගත හැකියි.
සැතපෙන බුදුපිළිම වහන්සේ අසල ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරතන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් හා දුටුගැමුණු රජතුමාගේ යැයි සැලකෙන ප්‍රතිමා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් බෞද්ධ විහාරයක දක්නට නොලැබෙන්නක් මහා විහාරයේ සැතපෙන පිළිම වහන්සේ අසල මල්ලාසනය දැක ගන්න පුළුවන්. ඒ තමයි මල්ලාසනයේ අලවා ඇති පිඟන්ගඩොලට දක්නට ලැබෙන්නේ ක්‍රිස්තු චරිතයේ විවිධ අවස්ථා වීම. නමුත් මෙම පිඟන්ගඩොල් අලවා ඇත්තේ ක්‍රිස්තු චරිතයේ අවස්ථා පිළිවෙලින් නිරූපණය වන පරිදි නෙවෙයි. එයට හේතුව විදියට කියන්නේ මේ පිඟන්ගඩොල් ඇලවූ පුද්ගලයන් ඒවාගේ අඩංගු රූප පිළිබඳ දැනගෙන නොසිටීමයි. ඒ වගේම ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු විසින් මෙම පිඟන්ගඩොල් රිදී විහාරයට පූජා කර ඇති බව කියවෙනවා. මහා විහාරය තුළ ඇති සියලුම බිත්තිවල හා ගලෙහි යටිපැත්තේ සිතුවම් රාශියක් දැකගත හැකියි. විහාරයේ බිත්ති පුරාම විවිධ ප්‍රමාණයේ බුද්ධ රූප සිතුවම් කරන්නට එකල මෙහි නිර්මාණකරුවන් පෙළඹී තිබෙන බව පෙනෙනවා. විවිධ හේතු මත වර්තමානය වනට ඒවායේ වර්ණ යම් දුර්වර්වවීමකට ලක්ව තිබුණත් මෙම වර්ණවත් පිළිම හා සිතුවම් විහාරය තුළ අමුතු අද්භූත බවක් නිර්මාණය කරනවා. රිදී විහාරය තුළ ඇති තවත් සුවිශේෂී නිර්මාණයක් තමයි පංචනාරී ගැටය නම් කැටයම් සහිතව සම්පූර්ණයෙන් ඇත්දලොලෙන් නිමවා ඇති උළුවස. නාරි රූප 5කින් සෑදුණු පංචනාරී ගැටය ඈතට දිස්වන්නේ කාලයක් ආකාරයෙන්. වර්තමානයේ වන විට විවිධ පුද්ගලයන් විසින් මෙහි කොටස් ගලවාගෙන ගොස් ඇති නිසා සම්පූර්ණ කැටයම් දෙක ගන්න ලැබෙන්නේ නැහැ. දැන් ඔබ මේ දකින්නේ මහා විහාරයට ඉහළින් පිහිටා ඇති උඩ විහාරය තුළ පිහිටි 12 ශ්‍රේණ කුසබුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ ප්‍රතිමා වහන්සේට පිටුපසින් ඇති මකර තොරණ ඉතා අද්විතීය නිර්මාණයක් ලෙස සැලකෙනවා. එහි වර්ණ පවා තවමත් සුරක්ෂිතව දක්නට ලැබෙනවා. ඒ වගේම මේ විහාරයේ බිත්ති මතද නොඑක් ආකාරයේ සිතුවම් රාශියකින් අලංකාර කොට තිබෙනවා. රිදීගම ගමනේ අපේ ඊළඟ ගමනාන්තය වෙන්නේ පාංගල විව් පොයින්ට් එක. එහෙනම් ඊළඟ ට්‍රැවල් ව්ලොග් එකෙන් නැවත හමු වෙනතුරු හැමෝටම ජය.